ඒවි රසේ TV අපි අද ඇවිල්ලා තියෙන්නේ ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කරන වාලම්පුරි චිත්‍රපටයේ පළවෙනි මාධ්‍ය දර්ශනයට හැව්ලොක් ස්කෝප් සිනමා එකට. ඉතින් මේ වෙද්දී මේ චිත්‍රපටයේ ඉන්න කලාකරුවන්, කලාකාරිනියන් වගේම චිත්‍රපට විචාරකවරුන් රැසක් මෙතනට ඇවිල්ලා ඉන්නේ. අපි චිත්‍රපටය නරඹලා ඇවිල්ලාම එයාලගෙන් මේ චිත්‍රපටය ගැන අදහස් මොන වගේද කියලා දැනගමු. කොහොමද කියන්නේ? ගවුද මේක? කෝටි 4කට. කෝසිට්නි අරක? මොන රෙත්තට ස්වාමීනේ? ඇල්ලිගේ පුතෝ එමුතුලාලිදාව මාව හොයාගෙන. මේ යන තැන ගෑනුවින්ද මං චාරුකාන්ද ගෑනී? අපි අද චිත්‍රපටය නැරඹුවා. මම විශ්වාස කරනවා මේ මුළු ලංකාවෙම නමක් තියන්න පුළුවන් next level චිත්‍රපටයක් වෙනවා කියන එක. ඇත්තටම අද ලොකු ස්ක්‍රීන් එකක මේ චිත්‍රපටය දකිනකොට ඔබතුමාට මොකද හිතුනේ? ඔව් ඇත්තටම ඉතින් මේක අර අපි කියන්නේ අපි අවුරුදු 7ක් විතර දැකපු ඊනයක් මේ කියන්නේ චිත්‍රපටි පටන් ගත්තට පස්සේ අපේ ඉතින් ලයිෆ් ටයිම් මම අපේ දමිත ඊට පස්සේ අපි කණ්ඩායම දැකපු එක ඩ්‍රීම් එකක්. ඉතින් අද තමයි මේ පබ්ලික් ඔඩියන්ස් එකක් බැලුවේ. මෙච්චර කාල අපේ කට්ටිය බලබල හිටියේ. ඉතින් අද එන රියැක්ෂන් එකත් එක හරි සතුටුයි, හරි හැපි. මම හිතනවා ලංකාවේ ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවලට එලා අපිට තා හොඳ පාත් එකක් දැන් හැදිලා තියෙනවා. රාණි නෙළුම් කුල්න කියන චිත්‍රපටිත් එක්ක. ඉතින් ඒ සියල්ලත් එක මම හිතනවා ඒ දෙකටම වඩා වෙනස් විදිහේ රසයක් තමයි අපේ චිත්‍රපටියේ තියෙන. අපේ චිත්‍රපටියේ ත්‍රිලර් ඩ්‍රාමා කියන ජෝන්රා එකට අයිති චිත්‍රපටියක්. ඉතින් මම හිතනවා රාණි සහ නෙළුම් කුල්න බලපු ඔඩියන්ස් එකට වෙන ආකාරයක අපේ වාෂන් ගතේ වෙන ආතල් එකක් වෙයි කියලා. අභියෝගාත්මක රංගනයක් බලාගෙන ඉන්න S2 හකට ගන්න හිතෙන්නේ නැති විදිහ රංගනයක් ඔබතුමාගේ මේ චිත්‍රපටය තුළ දකින්නට ලැබුණේ. ඇත්තටම මේ කැරක්ටර් ගැන මොකද හිතෙන්නේ? මේක තමයි මම හිතන්නේ මේ මගේ ජීවිතේ අවුරුදු ගාණක් බලාගෙන හිටපු අවස්ථාවක් මේක. ඒ කියන්නේ චිත්‍රපටයක ප්‍රධාන චරිතය හම්බ වෙන්න මම හිතන්නේ සෑහෙන කාලයක් ගියා. ඉතින් අපි ඒක කොහොම හරි අල්ලගෙන හිටියා. ඒක කොහොම හරි හම්බ වුණා. ලකාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාව මට හම්බ වුණාට. මම විශේෂයෙන්ම ගොඩක් ආසාවෙන් කරපු කැරක්ටර් එකක්. මම දන්නවා අනිවාර්යයෙන්ම මේක ප්‍රේක්ෂකයන්ගේ ආදරය ආකර්ෂණය දිනා ගන්න චරිතයක් කියලා. මේක ජනප්‍රියත්වයට පත් වෙයි කියලාත් මම හිතුවා. ඉතින් මෙතනින් එහාට ප්‍රේක්ෂකයන්ට තමයි ආරාධනා කරන්න තියෙන්නේ එන්න වාලම්පුරි චිත්‍රපටිය නරඹන්න. අනිවාර්යයෙන්ම රසවත් අත්දැකීමක් වෙයි. මේ මොහොතේ සිනමාවේ තියෙන උණුසුමට ඔබත් එකතු වෙන්න වාලම්පුරි චිත්‍රපටිය නරඹන්න කියලා හැමෝගෙම ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපි චිත්‍රපටය බැලුවා. ඇත්තටම කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර කරන්නද කියලා තේරෙන්නේ නැහැ අහන්න තියෙන දේවල්. මම කෙලින්ම අහන්න කැමතියි. මොකක්ද දැනෙන්නේ මේ කැරක්ටර් එක ගැන සහ මොනවද මේ කැරක්ටර් එකෙන් මේ බලාගෙන ඉන්න අයට දෙන්නේ? මම හරි ආසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්. ඒ වගේම මම ආසාවෙන් බලාගෙන හිටියේ මම රංගපාලා තියෙන විදිය කොහොමද කියන එක ගැන දැනගන්න. මම හිතන්නේ බලපු එක්කෙනෙක් මම හම්බෙනකන් හිටියේ ඒක කොහොමද කියලා අහගන්න. මොකද රංගපාන අපිට වැඩිය ඒක බලන කට්ටියන්ට තමයි තේරෙන්නේ කොහොමද. අපි ඒගොල්ලන්ගෙන් තමයි අහලා දැනගන්න ඕනේ. ඉතින් මම ආරාධනා කරනවා වාලම්පුරේ ඔන්න 25 ඉඳලා වාලම්පුරේ ඒවත් හින 7මාරක් අප්‍රේල් 25 වෙනිදා ඉඳලා සිනමා ශාලාවලට එනවා. ඉතින් අපේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට ආරාධනා කරන ඇවිල්ලා බලලා අපිට කියන්න වාලම්පුරි කොහොමද කියලා. Thank you very much. ඇත්තටම අපේ දකින්න ආස කරන බොහොම ආදරණීය චරිතයක් ඔබ. ඇත්තටම වාලම්පුරි චිත්‍රපටය ඔබට මොන වගේ අත්දැකීමක් වුණාද මේ රංගනය සහ මේ සියලුම දේවල්? ඔව් මම හිතන්නේ වාලම්පුරි චිත්‍රපටයේ ලක්මාල් ධර්මරත්න අපේ කෝම්බි අධ්‍යක්ෂකගේ. ඉතින් මම හරි සන්තෝෂ වෙනවා මේ චිත්‍රපටයට මට එක සීන් එකකින් හරි දායක වෙන්න ලැබුණා නම් කොච්චර හොඳයිද කියලා. නමුත් ලස්සන චරිතයක් මම නිරූපණය කරා. මම හිතන්නේ වාලම්පුරි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ප්‍රියන්ත සිරිකුමාර අයියාගේ ආදරණීය බිරිඳ. ඉතින් ආදරණීයම බිරිඳක් ඇය. මම හිතනවා වාලම්පුරි චිත්‍රපටය අප්‍රේල් 25 ෆිල්ම් එක හැමෝටම බලන්න පුළුවන් රිලීස් වෙනවා. ආරාධනා කරනවා. ඉතින් අපි හැමෝගෙම හදවතට කතා කරන කතාව තමයි වාලම්පුරිය ඇතුලේ තියෙන්නේ. ඉතින් මම ප්‍රේක්ෂකයන්ට වැඩි විස්තර කියන්නේ හැමෝටම එදාට ආවොත් ඒ චිත්‍රපටය මම හිතන්නේ ජීවිතේ චිත්‍රපටය අපි හැමෝම බලන්න ඕනේ චිත්‍රපටයක් කියලා හිතෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා බලන්න. අපි කූඹිය වැළඳගත්තා වගේ මම හිතනවා වාලම්පුරි චිත්‍රපටයත් හැමෝගෙම හැම ප්‍රේක්ෂකෙක්ම ආදරයෙන් වැළඳගනී කියලා. එන්න හැමෝම ඇවිල්ලා චිත්‍රපටය බලන්න අප්‍රේල් 25 පස්සේ. වාලම්පුරි චිත්‍රපටය තුළ බොහොම කැපී පේන
දැවන්ත චරිතයක් තමයි ඔබතුමා නිරූපණය කරන්නේ. ඇත්තට මේ දැවන්ත චරිතය අද ස්ක්‍රීන් එකේ දකිද්දි මොන වගේ හැඟීමක්ද දැනුනේ? ඇතට මට හුඟක් සන්තෝසයි මම ලකාගේ නිර්මාණයට සහභාගී වෙන්න ලැබීමත් මම රංගන ශිල්පියෙක් හැටියට මම ලැබපු භාග්‍යයක් හැටියටයි මම සලකන්නේ. මේ චිත්‍රපටයෙන් සමාජයට මොන වගේ දෙයක්ද ලැබෙන්නේ? ඇත්තටම මිනිස්සුන්ගේ මේ හීන ඇතිවීම බොඳවීම ඒ අතරතුර අතරමං වීම කියන කාරණාව තමයි මම හිතන්නේ මේ චිත්‍රපටය පුරාවට තියෙන්නේ. මම හිතන්නේ ඇත්තම කතාව මේක අපේ කතාව. අපි හැමෝගෙම කතාව. ලංකාවේ තරුණයාගේ කතාව, වයසක කෙනාගේ කතාව. මේ හැමෝම ඒ කතාව තමයි මේ චිත්‍රපටයේ තියෙන. හරිම දේශපාලනික සුන්දර නිර්මාණයක් හැටියට තමයි මම මේක දකින්නේ. අනිවාර්යෙන් බොහොමත්ම ස්තුතියි අද කතා බහට එකතු වුණාට. වාලම්පුර චිත්‍රපටය ඇතුලේ චරිතයක් නිරූපණය කරාට අද ප්‍රේක්ෂකයෙක් විදිහට තමයි නරඹුවේ ඉස්සරහට වෙලා. මොන වගේ හැඟීමක්ද දැනුනේ? මම මේ චිත්‍රපටිය සෑහෙන වතාවක් බලලා තියෙන හේතුව මම තමයි ඩබින් දෙමළ ඩබින් එක ඩිරෙක්ට් කරේ. ඉතින් ඒ හින්දා මට සෑහෙන වතාවක් බලන්න උනා. ඒ චිත්‍රපටි ශාලාවක බැලීම මං හිතන්නේ නැවුම් අත්දැකීමක්. මට ඉතාම වැදගත් චිත්‍රපටයක්. හේතුව මං හිතන්නේ ලකාගෙන් මේ මුළු රටම ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව මං ඉෂ්ට වුණා කියලා විශ්වාස කරනවා. සහ ගොඩක් කාලෙකින් පස්සේ දෙමළ සහ සිංහල ජනයාට බලන්න පුළුවන්, එකවර බලන්න පුළුවන් චිත්‍රපටයක් මේක. ඒක එහෙම රිලීස් වෙන එක ලොකු සතුටක්. සහ මගේ මිත්‍රයා දර්ශන් ධර්මරාජ්ව මං දැකීම සහ ඒ මතකයන් මට ආපහු ආවා. එයාවත් බොහොම ගෞරවයෙන් මතක් කරනවා. අතලස මේ මම වෙන මුකුත්ම අහන්නේ නැහැ. ඇත්තට මද මොකද හිතුනේ? ඔයා මගෙන් අහන්න ප්‍රේක්ෂකයෙක් විදිහටද කොහොමද? ප්‍රේක්ෂකයෙක් විදිහට මොකද හිතුනේ? මට කියන්න තියෙන දැන් මේ චිත්‍රපටයට මගේ තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා කිව්වහම මම තමයි මේ චිත්‍රපටයේ ශබ්ද නිර්මාණ ශිල්පියා. එතකොට මම මේ චිත්‍රපටය 100 වතාවකට වැඩි බලලා තියෙනවා. ඇත්තටම අද දවසේ මේ බැලුවහමත් මට දැන් ඇත්තටම નિરાයාසයෙන් ඒ hina යන තැන්වලට ආපහු hinaගේ අලුත් ප්‍රේක්ෂකයෙක් විදිහට මට බලන්න පුළුවන් වුණා. ඉතින් මම ආදරණීය ප්‍රේක්ෂකයන් ඉල්ලා සිටින්නේ චිත්‍රපටය ගැන මම ආපහු නිකන් වර්ණනා කරනවා හෝ මොනවා හරි කරනවට වැඩිය අපි සියලු දෙනා එකතු වෙලා හොඳ නිර්මාණයක් කරන්න උත්සාහ කළා. ඒ උත්සාහයේ ප්‍රතිඵල තමයි අපි මේ විදිහට එළියට දාලා තියෙන්නේ. ඉතින් අදින් පස්සේ අප්‍රේල් 25 වෙනිදායින් පස්සේ ප්‍රේක්ෂකයින්ට අයිති ඒගොල්ලෝ තමයි හොඳයිද නරකයිද කියලා කියන්න ඕනේ. වාලම්පුරේ චිත්‍රපටය ප්‍රේක්ෂකයාට මේ බලන ප්‍රේක්ෂකයාට මොන වගේ අත්දැකීමක් වෙයිද? මොන වගේ අත්දැකීමක් ඇත්තටම ඒක මං හිතන්නේ මේක මේ ප්‍රේක්ෂකයන් අපි නිකන් වචනෙන් කිව්වොත් ඒක ඊටාම ආතල් අත්දැකීමක් මේ චිත්‍රපටය. කියන්නේ මේක මේ සෑහෙන හොඳට ක්‍රාෆ්ට් වෙලා තියෙනවා වැඩේ. මේ නළු නිලියන්ගේ පැත්තෙන් මං හිතන්නේ තාම සාධාරණයක් වැඩේට වෙලා තියෙනවා. ඒ වගේම මේ මගේ පර්සනල් ඇසෙස්මන්ට් එක ලකාගේ කූඹියෝ ඕගොල්ලෝ බලලා ලකාගේ වැඩ මාරයි කියලා හිතාගෙන හිටියනම් මේක කූඹියට වැඩිය සෑහෙනම ඉස්සරහින් පොඩ්ඩක් නෙවෙයි සෑහෙන ඉස්සරහින් තියෙනවා. බලන්න. අනිවාර්යෙන් අපි බොහොම ආදරෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්නට එන්න කියලා. බොහොමත් ස්තුතියි අද දවසේ කතා බහට එකතු වුණාට. වාලම්පුර චිත්‍රපටය අද අපි හැමෝම නරඹුවා. ඇත්තටම මේ බලන්න එන ප්‍රේක්ෂකයින්ට මේ චිත්‍රපටය මොන වගේ අත්දැකීමක් වෙයිද? හරියටම කිව්වොත් චිත්‍රපටයක අත්දැකීමක්. ඒ කියන්නේ අපි ෆිල්ම්ස් බලනවා, ෆිල්ම් හෝල් එකට ඇවිල්ලා ගත්තොත් සිංහල ෆිල්ම්ස් ගොඩක් බලනවා. බලපු චිත්‍රපටය අතරින් හරියටම චිත්‍රපටයක් බැලුවා කියලා දැනෙන අත්දැකීම තියෙනවා මේකේ. මම කැමති නෑ මලයාලම් ෆිල්ම් එකක් වගේ කියන්නේ, බොලිවුඩ් ෆිල්ම් එකක් වගේ සුපිරියට කියලා කියන්නේ. මොකද ඊට වඩා හොඳයි කියලා. ඒ කියන්නේ ඒවට මම කැමති නෑ මේක කම්පෙයාර් කරන්න. ඒ නිසා ඇත්තටම ලංකාවේ හැදිච්ච ෆිල්ම් අතර සුපිරි ෆිල්ම් එකක්. ඒ ප්ලොට් එක මාර quality, එතකොට characters ටික ඊට අමතරව ඒ කියන්නේ සිනමැටෝග්‍රැෆි, ඒ ඩිරෙක්ටිං, ඒ ගැන ආයි කියන්න දෙන්නේ නැති. මම හිතන්නේ මේ කූඹියෝ දෙක බලාපොරොත්තු වෙලා වෙවි හිටපු අයට කූඹියෝ 4 වගේ එකක් හම්බුණා කියලා තමයි කියන්නේ. අපිට මේ වචනේම බොහොමත්ම ප්‍රමාණවත් මේක නරඹන්න එන්න කියන ආරාධනය අපේ ප්‍රේක්ෂකයන්ට කරන්න. බොහොමත්ම ස්තුතියි කතා බහට සම්බන්ධ වෙනවා. හොඳයි. වාලම්පුර චිත්‍රපටය මම විශ්වාස කරනවා ලංකාවේ හොඳම මට්ටමක චිත්‍රපටයක් වේවි කියලා. මොකද හිතන්නේ මේ චිත්‍රපටය ගැන? මේමයි පර්සනලි මම මූවිස් බලන්ඩ යන්න ඉන්වයිට් කරට මංගල් දර්ශනමට යන්න. හැබැයි මේක ඉන්ද්‍රේෂණ එක මට හරියට ඇවිල්ලා තිබ්බේ නැතුවත් මම ලකාට කතා කරලා මම එනවා කියලා හේතුව මේක ලකාගේ වැඩන්නේ. ඒ කියන්නේ ස්ටිල් ස්පිල්බර්ග්ලා නැත්තම් සාමාන්‍ය මාටින් සොසයිටි කට්ටිය වගේ මූවි එකක් එද්දි කට්ටිය ලෝකේ යනවා බලන්න ඒ ඩිරෙක්ටර් කමට. අන්න එහෙම ආපු මූවි එකක් බලාපොරොත්තු සුන්නුනේ නෑ. හරි ලීනිය බලන්න පුළුවන්, හරි ඉන්ට්‍රෙස්ටිං, එක ෆ්‍රේම් එකක්වත් අහක දාන්න ඕනේ නැති කාලෙකින් බලුවා එලකට ෆිල්ම් එකක්.
අනිවාර්යයෙන්. Thank you very much. ඔබතුමා ලේඛකයෙක් වශයෙන් හිටපු මාධ්‍ය ප්‍රධානියෙක් වශයෙන් ඇත්තටම වාලම්පුර චිත්‍රපටය ගැන මොන වගේ හැඟීමක්ද දරන්නේ? ඉතින් මේක ඉවරයක් නැති දිවිල්ලක්. ඉතින් මේ දුවලා අපි හැතිවරණ එකේ තේරුම මොකද්ද? මේක තමයි අපි ලයිෆ් එක කියලා කියන්නේ. මේ ලකා ප්‍රශ්න කරන්නේ, ලක්මාල් ප්‍රශ්න කරන්නේ මේ දිවිල්ල තේරුම මොකද්ද කියලා. මොකටද මේ අපි දුවන්නේ? නමුත් අපිට මේ දුවන් දිවිල්ල නතර කරන්නත් බෑ. අපි හැමෝම මේ දිවිල්ලේ කොටස්කාරයෝ බවට පත් වෙලා. ඉතින් අපේ ජීවිත දිහා අපව හැරලා බලන්න තමයි ලකා අපිට අපේ ඇහැට ඇනලා පෙන්වන්නේ මේ ෆිල්ම් එකෙන්. ඉතින් මම ඒකට ගොඩක් ආසයි. මේක ඒක හරි එන්ටර්ටේන්මන්ට් විදිහට හරි රසවින්දනාත්මකව ලකා ඉදිරිපත් කරන වාලම්පුර චිත්‍රපටය. අපි මේ වෙලාවේ කතා බහට එකතු වෙලා ඉන්නේ නුවන් ඩි සිල්වා මහත්මයාත් සමග ප්‍රොඩක්ෂන් ඩිසයිනර් සහ ආර්ට් ඩිරෙක්ටර් කියලා කියන්නේ චිත්‍රපටයක බැරෑරුම්ම කාර්යභාරයක් ඉටු කරන කෙනා. ඇත්තටම මේ චිත්‍රපටය ගැන ඔබතුමාගේ අදහස මොන වගේද? මේ කාර්යභාරය ගැන ඔබතුමාගේ අදහස මොන වගේද? මුලින්ම ලක්මාල්ගේ කුඹුවෙන් පස්සේ මම බලන් හිටියේ යාගේ වැඩ දිහා. යා කොහොමත් මොනවා හරි වෙනස් දෙයක් කරයි කියන බලාපොරොත්තු තිබ්බා. වැඩේ තියෙන්නේ අන්තිමට මට ඒකට සම්බන්ධ වෙන්න උනා ඒත් එක්කම. ඉතින් මම ආසාවෙන් වැඩ කරා. සෑහෙන කාලයක් රැගෙන ප්ලෑන් කරලා අපිට කරන්න අවස්ථාව තිබ්බා මේ ප්‍රොඩක්ෂන් එකේ. මම ඉතින් දැන් ෆිල්ම් එක බලද්දී අපිට තේරෙනවා ඉතින් බලන කට්ටිය බලලා තීරණය කරන්න ඕනේ මොකක්ද මේ තත්ත්වය කියලා. ඉතින් මම හිතනවා ඉතින් කට්ටිය බලලා ඒකට කමෙන්ට් එකක් දෙයි. අනිවාර්යෙන්ම මම විශ්වාස කරනවා මේක ලංකාවේ හොඳම තත්ත්වයේ චිත්‍රපටයක් වේවි කියලා සහ අපි දැක්ක කඩවීදියක් තියෙනවා චිත්‍රපටය ඇතුලේ. ඒ කඩවීදිය අලුතෙන්ම නිර්මාණය කරපු කඩවීදියක්. කොහොමද එහෙම සංකල්පයක් ඉතුරු සහ අපි ඒ ගැන? ඔය ඒක තමයි. අපිට තිබ්බේ සීගිරිය ලොකේෂන්. නමුත් අපිට එතන ප්‍රායෝගිකව කරන්න තියෙන අපහසුතාවත් එක්කලා අපි ඒක නෑබොඩ ටවුන් එකේ තමයි ඒක කන්ස්ට්‍රක්ට් කරේ. ඒ වගේ කන්ස්ට්‍රක්ට් කරපු තැන් තිබ්බ ගොඩක් ඒකේ ෆිල්ම් එකේ. ඒක අපි සීගිරිය තියෙන අපහසුතාවත් එක්කලා අපි එතන ඩිසයින් කරා අපිට කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එක. ඒ වීදියම ඒ වෙනුවෙන්ම අපිට නිර්මාණය කරන්න ඕන අන්තිමට. ඒ කියන්නේ ඇඳිලා තියෙන රූපයට අදාළව මේ නිර්මාණය ඒ විදිහට සිද්ධ කළා. ඉතින් ඒ සාර්ථකත්වය තමයි මම විශ්වාස කරන්නේ මේ විදිහට ඔබට බලා ගන්නට පුළුවන්කම තියෙන 25 වෙනි දිනදලා. බොහොමත්ම ස්තුතියි අවස්ථාවක සම්බන්ධ වුණාට. හොඳයි. දැන් අපේ කතා බහට එකතු වෙලා ඉන්නේ චිත්‍රපටයේ contribute DOP මජිත් S උයන්ගොඩ මහත්මයාත් සමග. ඉතින් මේ චිත්‍රපටය අද ප්‍රේක්ෂකෙක් විදිහට නරඹනවා. ඔබතුමාගේ කැමරා මොමන්ට්ස් ඔබතුමා දකින්නට ඇති. මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? දැන් මේ චිත්‍රපටය ඇත්තටම කියන්නේ පෝස්ට් එකේදී අපි දකිනවා කීපවතාවක්ම කලර් ග්‍රේඩ් කරනකොට සහ සවුන්ඩ් වලට ගෙනාම අපි කීපවතාවක් දකිනවා. හැබැයි ෆයිනල් කරාට පස්සේ අපි දකින දෙවෙනි ෂෝ එක මේ. හැබැයි මේ ෂෝ එක කියන්නේ අද ඒක මටත් වාව්. ආයේ කියන්නේ මේ බයිස්කෝප් එකක තියෙන ඕන මූඩ් එක තියෙනවා. කියන්නේ අපිත් කොච්චර බැලුවත් පෝස්ට් එක අපි ෂූට් එකෙත් ඉඳලා පෝස්ට් ප්‍රොඩක්ෂන් එකක් දැකලා ඒ සියලු දේවල් වුණාට දැන් අද ෂෝ එක මටත් ආයේ අලුත්. ඉතින් එහෙම එකක් තියෙනවා මේ චිත්‍රපටියේ. බලන්න පුළුවන් තව. දැන් මම සෑහෙන ප්‍රමාණයක් බලලා තියෙනවා මුල ඉඳලම. අද ෂෝ එක මටත් සෑහෙන වාව්. ප්‍රේක්ෂකයෙක් විදිහට බලනකොට ඒක ඇත්තටම වාව්. ඒ හැඟීම එනේ හැඟීම දැක ගන්නට විඳ ගන්නට ඔන්න ඔබට අවස්ථාව දෙනවා 25 වෙනිදා ඉඳලා නරඹන්නට එන්න කියලා ආරාධනා කරනවා. බොහොමත්ම ස්තුතියි කතා බහට සම්බන්ධ වුණාට. හරි අපි හැමදාම ස්ක්‍රීන් එකේ දකින්න කෙනෙක් ඔබ. අද අපි ඔබේ හඬ ඇහුවා. මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? මං කවදාවත් හිතලා නෑ. කියන්නේ මං හිතලා දෙනවා මගේම මූවි එකක් හරි මගේම මොනාරි වැඩක් ආවත් ඒකට වෙන එක්කෙනෙක් තමයි වොයිස් කරන්න කියලා හිතාගෙන හිටියේ. මොකද මගේ සිංහල ඇක්සෙන්ට් එක එච්චර පර්ෆෙක්ට් නැති හින්දා කවුරු හරි වෙන එක්කෙනෙක්ව දාලා කරනවා කියලා. එහෙම තමයි මං හිතලා තියන්නේ. හැබැයි මට වෙන කෙනෙක්ට වොයිස් කරන්න chance එකක් හම්බ වෙනවා කියලා මං කවදාවත් හිතලා නෑ. ඒක මං කරපු පින් කියලා හිතනවා. and ඒක දීපු එක්කෙනා දර්ශන් ධර්මරාජ අයියා. එයා මට gift එකක් විදිහට දීලා කියලා තියෙන මං හිතන්නේ ඒ වගේ එකක්. මොකද එයා හැමදාම මට කියනවා ඔබට මොනාරි chance එකක් හම්බෙයි කියලා මට හැමදාම කියලා තියෙනවා මා දකින්න හැම වෙලෙම. හැබැයි මං හිතලා නැහැ කවදාවත් එයා තමයි first chance එක මට big screen එකේ දෙන්න යන්නේ කියලා. එයාට voice කරන්න. so ගොඩක් සතුටුයි. ක්ෂේත්‍රය මොකක් වුණත්, පන්ති ප්‍රාන්තරය මොකක් වුණත් මේ තමයි අපේ ජීවිත කතාව. මේ තමයි අපේ කතාව. ලක්මාල් ධර්මරත්නයන් විසින් වාලම්පුරයකින් අපේ ජීවිත කතාව බොහොම අපූර්වට පෙන්නලා තියෙනවා. ඔබට විවෘතයි අප්‍රේල් 25 වෙනිදා ඉඳලා නරඹන්නට පැමිණෙන්න දිවයින පුරා සියලුම සිනමා ශාලාවල් වලදී ඔබට පුළුවන් වාලම්පුර චිත්‍රපටය නරඹන්නට ඔබේ කතාව ඔබට නරඹන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ෆිල්ම් ප්‍රීමියර් එකක් නම් AV රසය TV අමතක කරන්න එපා. අමතක නොකර subscribe කරන්න.